ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඇග්‍රෝ ඩයරි විත් මදු මගේ YouTube channel එකකින් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද අපි බලමු බොහොම වටිනා ගුණ තියෙන අලිගැට peer අත්තක් මුල් අද්දවාගෙන කොහොමද කෙටි කාලයකින් එඩිහට ගන්නා පැලයක් අපේ ගෙවත්තේ පැල කරගන්නේ කියලා. සාමාන්‍ය අලිගැට peer බීජයකින් අපි පැලයක් පැල කරගත්තොත් වසර ගණනාවක් ගත වෙනවා අපිට කෙටි ලබා ගන්න. නමුත් මම අද කියා දෙන මේ ක්‍රමය භාවිතා කරලා අලිගැට peer පැලයක් පැල කරගත්තොත් ඉක්මනින් වගේම වැඩි ඵලදාවක් ලබා ගන්න අලිගැට peer පැලයක් ඔබේ ගෙවත්තේ වගා කරගන්න ඔබට පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ පැල කිරීම සඳහා අලිගැට peer අත්ත සූදානම් කරගන්නේ කියලා. මේ තියෙන්නේ මම පැල කිරීම සඳහා සූදානම් කරගත්ත අලිගැට peer අත්ත. මේ අලිගැට peer අත්ත හොඳින් වැඩුණු හොඳින් ඵලදරන නිරෝගී පැලයකින් ලබාගත් අලිගැට peer අත්ත. මුලින්ම මේ අලිගැට peer අත්ත සිටවීම සඳහා අපි සූදානම් කරගත යුතුයි. ඒ සඳහා අලිගැට peer අත්තේ තිබෙන පහළ පත්‍ර සියල්ලම ඉවත් කරගන්න ඕන. මේ පහළ පත්‍ර අපි සියල්ලම ඉවත් කරගන්නේ වාෂ්පීකරණය මගින් මේ අලිගැට peer අත්ත පැල කරාට පස්සේ වියලී යාමකට ලක් වෙන්න පුළුවන්. නමුත් මේ අත්තේ තියෙන ඉහළ පත්‍ර අපි සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ නැහැ. ඒවා හරි අඩක් පමණ ඉවත් කරගන්න. මොකද මේ අත්තට ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. මේ උඩම තියෙන ලාම දළු කොටස අපි ඉවත් කරගන්න. දැන් සිටුවීම සඳහා අපි මේ අලිගැට peer අත්ත අඩි භාගයක් සෙන්ටිමීටර් 15ක් පමණ කොටසක් තමයි තෝරාගත යුත්තේ. මේ පමණ ප්‍රමාණයකින් මේ ගැටි දෙක තුනක් තිබෙන ස්ථානයකට පහළින් අපි අංශක 45ක් පමණ ආනතව එකපාරින් කැපුම සිද්ධ කරගන්න අවශ්‍යයි. මේ ආකාරයට අපි මේ අංශක 45ක් පමණ ආනතව මේ කැපුම යොදාගන්නේ පෘෂ්ඨීය වර්ගඵලයේ වැඩි වෙලා මුල් වර්ධනය වීම වැඩි කරගන්න. මේ සිටුවීම සඳහා සකස් කරගත අත්ත අපි ජල භාජනයක මද වේලාවකට තබනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද වගා බඳුන සහ වගා මාධ්‍ය සකසා ගන්නේ කියලා. මම අද මේ අලිගැට peer අත්ත මුල් අද්දවා ගැනීම සඳහා වගා බඳුන විදියට ප්ලාස්ටික් කෝපයක් තමයි භාවිතා කරන්නේ. මේ විදියට පතුල සිදුරු කරලා විනිවිද පේන ප්ලාස්ටික් කෝපයක් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කළු පාට පොලිතින් බෑග් එකක් මේ සඳහා යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මම මේ වගා මාධ්‍ය සකසාගෙන තියෙන්නේ වැලි, මතු පිටපස්, කොම්පෝස්ට්, කොහොබත් සමාන ප්‍රමාණ වලින් අරගෙන හොඳින් මිශ්‍ර කරලා තමයි මේ වගා මාධ්‍ය සකසාගෙන තියෙන්නේ. මොකද අපිට අත්තක් මුල් ඇද්දවීම සඳහා සාමාන්‍ය පස් මාධ්‍යයක් සුදුසු වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂිත වූ වගා මාධ්‍යයක් සකසා ගත යුතුයි. ඊළඟට මේ වගා බඳුන අරගෙන වගා මාධ්‍ය හොඳින් ඇඟිලි වලින් තද කරමින් මේ ආකාරයට පුරවා ගත යුතුයි. වගා මාධ්‍ය පුරවගනිද්දී මේ කප් එකේ සම්පූර්ණම වගා මාධ්‍ය පුරව ගන්න. අඟල් භාගයක් සෙන්ටිමීටරයක් පමණ ඉතිරි කරලා තමයි අපි වගා මාධ්‍ය පුරව ගන්න ඕනේ. ඉන්පසුව මේ ජල භාජනයක ලැබුව අපේ අලිගැට peer අත්ත අරගෙන සිටවීමට ප්‍රථමයෙන් මුල් ඇද්දවීමේ හෝමෝනයක් මේට ආලේප කළ යුතුයි. මේ සඳහා අපිට ස්වාභාවික හෝමෝනයක් හෝ කෘත්‍රිම හෝමෝනයක් භාවිත කරන්න පුළුවන්. ස්වාභාවික හෝමෝනයක් විදිහට කෝමාරිකා තමයි බහුලව යොදාගෙන ඉන්නේ. නමුත් මම අද භාවිත කරන්නේ කෘත්‍රිම මුල් ඇද්දවීමේ හෝමෝනයක්.
මොකද මේ ස්වාභාවික හෝමෝන වලට අලිගැට පෙර අත්ත ප්‍රතිචාර දක්වන ප්‍රමාණය අඩුයි. මේ විදිහට හෝමෝන් එක අත්තේ හොඳින් තවරා ගන්නවා. ඊට පස්සේ මේ හෝමෝන් තවරාගත් අත්ත අපි වගා මාධ්‍ය සිටුවේ යුතුයි. වගා මාධ්‍ය සිටවන්න කලින් හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි මේ අත්ත කෙලින්ම අපි වගා මාධ්‍ය සිටවන්න යන්නේ මේ විදිහට. ඇඟිල්ලෙන් හරි කෝටු කෑල්ලක ආධාරයෙන් හරි සිදුරක් හදාගෙන මේ විදිහට අත්ත වගා මාධ්‍ය සිටව ගන්නවා. ඉන්පසුව හොඳින් වගා මාධ්‍ය තද කරගන්නවා. දැන් මේ විදිහට සිටවගත්ත අලිගැට පෙරත්ත ඉන්පසුව විනිවිද පේන පොලිතීන් කවරයක් අරගෙන උඩ කොටස හොඳින් වාතය ඇතුළු නොවනසේ සීල් කරලා අපි මේ වගා බඳුන ආවරණය කරගන්නවා. අපි මේ දේ කරන්නේ හොඳින් මුල් ඇද්දවීම උත්තේජනය වීම සඳහා. යට කොටසත් මේ රබර් බෑන්ඩ් ආධාරයෙන් වාතය ඇතුළු නොවන විදියට මේ විදියට සීල් කරගන්නවා. මේ විනිවිද පේන පොලිතින් කවරයකින් ආවරණය කිරීම කරන්නේ අපි මේකේ ජල වාෂ්ප රැඳිලා තියෙන ඇතුලේ ජලයේ වාෂ්ප වීම අඩු කරලා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මේක ඇතුලේ රැඳෙන ප්‍රමාණය වැඩි කරලා මුල් ඇද්දවීම මනින්ම වේගවත් කිරීම සඳහා මෙය දින 21ක් පමණ ගිය පසු මුල් ඇද්දවීම අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම දින 28කට පමණ පසු මේකේ පොලිතින් කවරය ඉවත් කරලා සෙවන සහිත ස්ථානයක තියලා අපිට ශේෂ්ත්‍රයේ සති 2කට පමණ පසුව සිටව ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි අද මුල් ඇද්දවීම සඳහා සූදානම් කරගත්ත අලිගැට පෙර අත්ත. ඉතින් මම අද ඔයගොල්ලොන්ට කියා දුන්නේ කොහොමද අලිගැට පෙර අත්තක් මුල් අද්දවාගෙන කෙටි කාලයකින් ගෙඩි ලබා ගන්න පුළුවන් පැලයක් අපේ ගෙවත හිටව ගන්න කියලා. ඉතින් ඔයගොල්ලොත් මම මේ කියා දුණු ක්‍රමය අනුගමනය කළා ඔයගොල්ලොන්ගේ වත්තේ අලිගැට පෙර පැලයක් සිටුවා ගන්න. මගේ වීඩියෝ එකත් එක්ක මෙතෙක් කළා රැඳී සිටි ඔබට ස්තුතියි.